සුබ දවසක් සියලු දෙනාටම. ඔබ SM විදු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් දැනලා තියෙනවද මේ දවස්වල හින රස්නයක් තියෙනවා. අවුරුදු කාලේ එහෙම නැත්නම් මේ අප්‍රේල් මාසේ තමයි මේ වගේ ලොකු රුණුසුමක් දැනෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති අපේ අම්මලා වැඩිහිටියොත් කියලා දෙනවා අවුරුද්දේ උණුසුම ටිකක් වෙනස් කියලා. ඉතින් මේක ඇයි මෙහෙම වෙන්නේ? ඒකට බලපාන පොඩි විද්‍යාවක් තියෙනවා. අපි බලමු ඒක මොකක්ද කියලා. මුලින්ම කියන්න ඕනේ අප්‍රේල් මාසේ සූර්යයා ලංකාවට කෙලින්ම ඉහළින් තමයි පිහිටන්නේ. ඒක නිසා අපේ රටට වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ කෙලින්ම සූර්යාලෝකය පතිත වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. මේකින්ද ඉන්ටර්ට්‍රොපිකල් කන්වර්ජන්ස් සෝන් කියන වායුගෝලීය තත්ත්වය ඇති වෙනවා. ඒක උණුසුම වැඩි වෙන්න හේතු වෙනවා. ඒක විතරක් නෙමෙයි, ඒ වගේම සූර්යාගේ සිට පැමිණෙනවා පාරජම්බුල කිරණ, UV කිරණ කියලා කියනවා. ඉතින් මේ UV කිරණ ප්‍රධාන වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන් කිහිපයක් තියෙනවා. ඒකෙනුත් UVA සහ UVB කිරණ සහ ආර්ද්‍රතාවය එකතු වෙලා තමයි මේ අමුතුම උණුසුමක් ඇති වෙන්නේ. එතකොට තව UV කිරණ වර්ග තියෙනවා. හැබැයි මේ UVA සහ UVB තමයි වැඩිපුරම බලපාන්නේ. UVB කිරණ නිසා හැම පිච්චෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි UVA කිරණ වල නම් එහෙම වෙනව අඩුයි. තවත් දෙයක් තමයි දවසේ දිග වැඩි. ඒ කියන්නේ මේ කාලේ මේ අප්‍රේල් මාසේ සූර්යයා උදා වුණාන් පස්සේ ඒක බැහැලා යන්න තියෙන කාලය, ඒ කියන්නේ ආලෝකයේ තියෙන කාල සීමාව ගොඩක් වැඩි. එතකොට ඉතින් වැඩි ප්‍රමාණයක් සූර්යාලෝකය වැටෙන නිසා වියලි බව වැඩි වෙනවා, උණුසුමත් ඒ වගේම වැඩි වෙනවා. අනිත් එක තමයි urban heat effect කියන එක. මේක වෙන්නේ නගරවල කොන්ක්‍රීට් සහ වහල උණුසුම රඳව ගන්නවා. මේකින්ද ඒ ආසන්නයේ සහ නිවාස ආශ්‍රිතව ලොකු තාප ප්‍රමාණයක් උත්පාදනය වෙනවා. ඒක නිසා ලොකු උණුසුමක් අපිට දැනෙනවා. ඉතින් මේ වගේ හේතු නිසා මේ කාලේ, මේ අවුරුදු කාලේ එහෙම නැත්නම් මේ අප්‍රේල් මාසේ උෂ්ණත්වය ගොඩාක් වැඩි. මේ කාලේ හිටි හැටිම වැස්සත් ඇති වෙනවා. ඉතින් මේ වැස්සට හේතුවත් මේ උණුසුමම තමයි. මොකද ජලය වාෂ්ප වෙනවා. ජලය වාෂ්පලා යද්දී ඒ වලින් වලාකුළු ඝනීභවන වෙලා සමහර විට වැසි ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වැස්ස, අවුව සහ රස්නේ, අමුතුම රස්නේ එකට බැඳිච්ච එකක්. ඉතින් මේ වගේ තවත් සංසිද්ධියක් ඕගොල්ලන්ට ඊළඟ දවසක් කියලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. මගේ channel එක subscribe කර තියාගන්න.